ඒ ඇයි බං මේ සදීපය සෑහෙන කාලෙන් මේ පැත්තේ ආවේ නැත්තේ? ඌට මේ මොකක් හරි chance එකක් අතේදීලා දන්නේ නැහැ නේ බං. මේ උඩ සිකියුරිටි ජොබ් එකක් හම් වෙලානේ බං. ඒකනේ මේ පේන්නත් නැත්තේ. සිකියුරිටි මේ සිකියුරිටි ජොබ් කරන්න ඔය වයසට පිස්සුද බං? මේ අපි නම් මේ මන්නම් ආයේ ඌ ආශ්‍රය කරන්නේ නැහැ. ආයේ ආශ්‍රය කරන එක නවත්තන්න ඕනේ. පිස්සුද මේ සිකියුරිටි ජොබ් කරන්න බං? නෑ බං මේ උඩ මේ තව සල්ලිත් මදි මේ අම්මා තාත්තා අසනීප වෙලා ඒ කට්ටිය බලා ගන්නත් ඕනේ. ඒකින්ද සල්ලි ටිකක් තියෙන්න ඕනේ. ඒකින්ද ඒකට ගියා බං. අපෝ මේ උඹලා ආශ්‍රය කරලා මන්නම් ආශ්‍රය කරන්නේ නැහැ නිකන් මට සවුත් වෙන්න බෑ. උන් ආශ්‍රය කරලා මම යනවා එහෙනම් ඈ. බා සදීප එනවා. දැන් අපි කියද්දි මතක් කරා විතරයි. බලන්න සදීප එනවා. කෝ සදීපයා අම්මට සිකියුරිටි කිට් එක පිටින් එන්නේ නේ. මේ මම යනවා. ඔයා ඕන්නම් ඉන්න මම යනවා. නිකුණ අරු එනවා. නිකුණ ඕ එන්න මට අද රස්සාවක් හම්බුනාම යන්න හදන්නේ. එහෙමද? මදුෂානුත් ඉන්නවනේ. දැන් මේ යන්න හදන්නේ. අපෝ කිස්සුද බං මේ ඔය වාසයට ඔය සිකියුරිටි ජොබ් කරන්නේ. මේ මම යනවා නිකන් මට චාටර් වෙන්න බෑ මේ වගේ යාළුවෝ මේ සිකියුරිටි ජොබ් කරනවා කියලා. මේ මම යනවා මේ නිකුණ ඔය දෙන්න කතා කරන දෙයක් කතා කරගන්න. එහෙනම් මම යනවා මචං ඈ. බං හරි මම ගිහලා වරේ පරිස්සමෙන් වල. ඒ බං ඒ අර යන්නේ. මට හෙන්න අවුල් නෑ අද ඉස්සරවම රස්සාවට යන දවසනේ මට මචං රස්සාවක් කරන්න නැති හින්දා තමයි මම මේ සිකියුරිටි ජොබ් එකට යන්නේ. නැත්තම් මං එහෙම යන්නේ නෑනේ බං. එහෙම තමයි බං මේ කට්ටිය යාළු වුණාම දැන් සරසවano කට්ටිය වෙදෙනවා. ඒකින්ද මේ ඕම රස අපි ඉන්නවනේ උඹ ඕනේ දෙයකට ඈ ඒකින්ද උඹ කරන් හිටමු උඹට තේරෙයි මං පස්සට. ඔව් ගියදට වෙලා නිකන් ඉන්නේ උඩ රසව කරන්නේ නේද? රසව කරන දවස් තේරෙයි බං. ඔව් ඒක තමයි කවදාවත් බං බලහන්කො මං හිතුවේ නෑ මෙහෙම මේ මම මෙහෙම රස්සාවක් කරද්දී යාළුවා මාව දාලයයි කියලා මං හිතුවේ නෑ මට සල්ලි කිසි දෙයක් නැති වෙද්දී. එහෙම තමයි බං සමහර කැලෝ ඉන්නවා සල්ලි දිනකොට එනවා සල්ලි නැතකොට නැති යනවා. එහෙම තමයි බං ගණන් ගන්න එපා. කවන්නත් ඉන්නවනේ. කවන්නේ. උඩ තේරෙයි පස්සේ දවසක. ඔව් මම දැන් යනවා එහෙනම් බං යන්න. හරි බං පරිස්සමෙන් ගිහලා වරේ. බං බුස්සන්න. හරි.